මේ කළුවර පෙනෙන හැම දෙයක්ම රුදුරුව ගුප්තව සංගවනවා. ඒත් ප්‍රභාෂර සුදීප්තිය සංගවාලිය නොහැකි. මේ උදාවන්නේ සඳයාමයයි. ජීවිතය සතුට සහ දුක එකසේ රැගෙන පැමිණෙන බව මේ ලාමක සිත උගෙන නැහැ. ඒත් සාංසාරික ආකන්තුක හැඟීමක් අනවරතව හිත ආසාවෙන් පිරෙව්වා. වර්ෂ 1976 නවම් මාසෙ 27 වනදා එස්.එච්. ගජනායක පියාට සහ සාමා ගජනායක මවට දාව සහෝදරයෙකුට සහ සහෝදරියන් දෙදෙනෙකුට එකම මල්ලීව ජගත් චන්ද්‍රකීර්ති ගජනායක සඳදරුවා උපදිනවා. අම්මාගේ නැලවිලි කීවලට වඩා තලල්ලේ සීලරතන සීයා හාමුදුරුවන්ගේ පිරිත්වලට මේ සඳදරුවා ආසක්ත වුණා. වර්ෂ 1988 බිනර සඳ උඩුකුවනට පැමිණියදා මව්පියන් සාදුකාර දෙද්දී සීයා හාමුදුරුවෝ මඩිහේ පඤ්ඤාසීහ මහානායක හාමුදුරුවන්ට සහ අම්පිටියේ රාහුල නායක හාමුදුරුවන්ට දොළොස්වියේදී රන්වන් චන්ද්‍රකීර්තිය දුක දුරලන්න පූජා කළා. චන්ද්‍රකීර්ති චන්දකිත්තිව සඳ සඳම වී දර්ශනයට පැමිණෙනවා. එකුන් 20 වන සාමණේරවියේදී රාජකීය පණ්ඩිතයෙකු වී 20 වන වියේදී උපසපන් සීලයට පිවිස එක්විසිවියේදී ශාස්ත්‍රපතියෙකු දෙවී මහරගම ධර්මායතනයේ නිස්සරණාධ්‍යාස ඇදුරිදිගුව සුතනන්ට ගුරු එලියක් වනවා. සඳක් දිදුලන්නේ එක ඉරපානකින් වුවත් මේ සඳට ඉරපාන රැසක එළිය ලැබෙනවා. මහරගම ධම්මසිරිනායක හාමුදුරුවන්ද තිරුකුණාමලේ ආනන්ද අනුනායක හාමුදුරුවන්ද පෙරටු මහා පඬිවර යතිවරු මේ විහිදෙන සඳරසට සිතම පතනවා. මහ පොළවේ සුදිලිත සඳවැනික ධම්මදීප පදනමේ නයිවාව මිලියන ගණනක ධනය දන් දී සරණ සේවා සහ ශිෂ්‍යාධාර ලැබෙයි. ජීවනාලෝකය ලැබෙන පරාර්ථව සිතුවිලි වියමනේ පැහැසරව යෙදෙයි. පියසරින් ආට්‍යව සුදුර්ලභ දහම පහදයි. නේක නිලබලද පදවිදූරද හොබවමින් චතු දිසාවෙන්ම පැමිණෙන සියලු සිත්ම සුපහන් කරයි. උපන් පොළව පමණක් නොව සත් පොළවම සුගන්ධනීය පරමානන්දයක සනහාලයි. සුදු සුදු පාටින් සත් පාටක් සැදෙන බවද ඒ සත් පාටින් යලි සුදු සුදු පාට සැදෙන බවද පරම සත්‍යයකුයි. ඒ යථාව හිමිගේ ජීවන වර්ණාවලියේ දවීම පුණ්‍යවන්තකමකම නොවේද. දෙව් මිනිස් සියල්ලන්ටම සාර සතිසේලියක්ව වීතරාගීව අපිස් දිවි පෙවතක් විඳින දෙවියන් බැඳි අහස් වියනේ යති සඳ දිලින්දන් ජීවිත ගණාන්ධකාරයට පහන් කන්දක්ව පැතීම සංවේදී පැතුමකුයි. සඳ සැමදා පෑයුවද එහි අරුමැසියවුරුම රාත්‍රයටයි. ඒ දිව්‍ය සඳසේ පායනා ගරුතර චන්දකිත්ති හිමි සඳ මෙලෙස නීල ගගනතද පායනුවේ සඳසේම සඳකව කළුවර ජීවිත පහන් කරන්නයි. සඳදියේ පීනනා පින්සාර හංසයානෙනි ලතවෙන ලොවට හිමි සඳ දෙවියන් දුන් පඬුරකි.